ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වෙල්ඩමැක්ස් YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ ගෙදර ගේට්ටුවේ තාමත් තියෙන පරණ විදියට හදාපු U-bar එකක්ද? ඒ කියන්නේ ගේට්ටුව දුවන්න හදපු බාර් එක තාමත් යකඩෙන් දාපු බාර් එකක්ද තියෙන්නේ? අද කියලා දෙන්නේ ඒකට හරියටම සද්ද බද්ද මොකුත් නැතුව ගේට්ටුවේ U-bar එක වෙනුවට දාන්න පුළුවන් මේ වීල් එක හරියටම හයි කරගන්නේ කොහොමද කියලා. මේ වීල් එක තමයි අඟල් 3 බොක්ස් බාර් එකට යොදා ගන්න වීල් එක. වීල් ජෝඩුව මේ විදියට තමයි එන්නේ. මේක මුලින්ම නට් ටික ගලව ගන්න ඕනේ මේ විදියට. සාමාන්‍යයෙන් දිග ගේට්ටුවකට හරි පොඩි ගේට්ටුවකට හරි වීල් 4ක් තමයි දාන්න පාවිච්චි කරන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේක හරියටම ගේට්ටුවේ ස්පේස් නැති වෙන විදියටම මේක හරියටම හදාගන්නේ කොහොමද කියලා. ඔයාට මේ වීල් ටික ෆික්ස් කරගන්න අවශ්‍ය වෙනවා ටිකක් ඝනකම L ඇන්ගල් එකක්. L ඇන්ගල් එක අඟල හෝ එකහමාර තමයි පාවිච්චි කරන්න ඕනේ මේකට. මුලින්ම ඔයා මේ වගේ L ඇන්ගල් එකක් අරගෙන මේ ගලවපු වීල් ටිකත් අරගෙන ඔයා පාගේට්ටුවේ තියෙන බට කෑල්ලක් මුලින්ම හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ කැපිච්ච බට කෑල්ලක් හෝ ඊට පස්සේ ඔයා මේ වීල් දෙක අරගෙන මේ විදියට බට කෑල්ල තියාගෙන වීල් දෙක දෙපැත්තෙන් තියලා එක වීල් එකක් පොඩි ස්පේස් එකක් තියලා තමයි මාක් කරන්න ඕනේ. මේ විදියට ඔයා කෑලි දෙක තියාගෙන මම මේකට කූරක තින්ත ටිකක් ගාලා තමයි මේක මාක් කරන්නේ. මොකද මාකර් පෑන් එකක් හෝ පැන්සලක් මේකට දැම්මත් මේක හරියට පේන්නේ නැහැ. ඒ හින්දා මම මේකේ තින්ත ටිකක් ගාලා තමයි මේක තව්ව මාක් කරන්නේ. දැන් ඔය තව් දෙක හරියටම විද ගන්න ඕනේ මේ අනේ සයිස් එකට. දැන් මම මේ විදියට තව් දෙක මාක් කරා. දැන් ඔයාට තියෙන්නේ දැන් මේක වීල් 4ක් දානවනේ. ඔයාට දැන් මේකේ තව්ව සෙන්ටර් සයිස් එක අරගෙන ඒ ඇන්ගල් L ඇන්ගල් එකේම අනිත් පැත්තෙන් ඒ සයිස් එක අරගෙන තව් දෙක මාක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කෑලි 4ක් හදා ගන්න ඕනේ අපි. ඒ හින්දා ඒ ඇන්ගල් එකේම කෑලි 4 හදා ගන්න ඕනේ. දැන් මම මේ වීල් දෙක ෆික්ස් කරගෙන වෙල්ඩින් කරන්න තමයි හදන්නේ. අපි මේක වෙල්ඩින් කරන්නේ මේකේ නට් දෙක. නට් දෙක වෙල්ඩින් කරනකොටත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ වීල් එක වැඩි රත් නොවන විදියට මේක වෙල්ඩින් එක කරගන්න. මොකද වීල් එකට රත් වීම බලපෑවොත් එහෙම වීල් එක උණු වෙලා යටපැත්තෙන් ඇලෙන්න පුළුවන්. මම මේකේ තව් දෙක විද ගන්නකොටත් මේ ඇනේට වඩා පොඩ්ඩක් ලොකු තව්වක් තමයි විදගත්තේ. මොකද මේ බොක්ස් බාර් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් වෙන්න තව් ටිකක් ලොකුවට විදගත්තට පස්සේ මේ විදියට බටය දාලා අපිට එහා මෙහා කරලා මේක හරියටම පොඩි ස්පේස් එකක් තියෙන විදියට මේක ටැක් කරගන්න පුළුවන්. අපි හරියටම ගානට තව්ව විද්දොත් මේක පොඩ්ඩක් හරි එහා මෙහා යන්න ඉඩකඩ තියෙනවා. ඔයා මේක ටැක් කරගන්නකොට නට් එක ගොඩක් තද කරලා ටැක් කරන්න එපා. මේකේ පොඩි ස්පේස් එකක් යටින් තියෙන විදියට තමයි නට් එක දාලා මේක ටැක් කරන්න ඕනේ. ගොඩක් තද කරලා ටැක් කරන්නේ නැතුව යටින් පොඩි නූලක විතර ස්පේස් එකක් තියලා බුෂ් එක කැරගෙන විදියට තමයි මේක ටැක් ටික තියාගන්න ඕනේ. ටැක් ටික තියාගන්නකොටත් මම ඔයාලට පෙන්නන්නම් ටැක් එක මේකේ කොහොමද තියාගන්නේ කියලා. ඔයාගේ ගෙදරත් තින්නේ තාම මේ විදිහේ U-bar එකක් නම් ඔයාට මේ වීල් ජෝඩුවක් දාගෙන ගේට්ටුව සද්ද බද්ද නැතුව මේ විදිහට තල්ලු කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා මේක ටැක් කරගන්නකොට මේ පේන විදිහට නට් එකේ මැද කොටසයි නට් එක සම්බන්ධ වෙන්න උඩ පැත්තේ ඇනේට විශේෂයෙන්ම ටැක් එකක් තියාගන්න. මොකද ගේට්ටුව තල්ලු කරනකොට මේක බුරුල් වෙලා ගියොත් එහෙම නට් එකෙන් ගැලවිලා ගේට්ටුව බිමට වැටෙන්න පුළුවන්. ඒ හින්දා විශේෂයෙන්ම මේ ඇනයයි නට් එකයි අතර
ටැග් දෙකක් තියාගන්න අමතක කරන්න එපා. මේ විදියට වීල් ජෝඩුව ටැග් කරගෙන ඔයාට තියෙන්නේ මේ ඇන්ගල් එක දෙකට කපාගෙන ඔයා හයි කරන ගේට්ටුවේ කණුවට ප්ලේට් එකක් ගහලා මේ ඇන්ගල් එක පාස්සලා ගේට්ටුව හයි කරගන්න තමයි. මම දැන් මේක ෆික්ස් කරගෙන තියෙන්නේ. මම ඔයාට දැන් මේ හයි කරපු නැති ගේට්ටුවට මේක දාලා ඔයාලට යවලා පෙන්නන්න මේක කොහොමද මේකේ දුවන්නේ කියලා. විශේෂයෙන්ම මේ වීල් එක දාන්නේ ගේට්ටුව සද්ද වද්ද නැතුව දුවවන්න සහ ගේට්ටුවේ උඩ බාර් එක තින්ත ගැව්වට පස්සේ හීරෙන්නේ නැති වෙන්නයි. තාමත් ඔයාගේ තියෙන්නේ ගෙදර ගේට්ටුවේ යූ බාර් එකක් නම් මේ වීල් එකකට මාරු වෙන්න දැන් කාලේ හරි. ඉතින් අදත් වීඩියෝ එක ඔයා හොඳයි කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරගෙන යන්න. තව යාළුවෙක්ට බලන්න share කරගෙන යන්න.